Hello everyone, welcome back to my YouTube channel. අලුත් වීඩියෝ එකක් එන්න සෑහෙන කාලයක් ගියත් මං හිතනවා මේ ගෙනක් වීඩියෝ එක ඔයාලා ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ එකක් වෙයි කියලා. අපි මේ පාන්දරම යන්න පිටත් වෙන්නේ අපේ පළවෙනි බැච් ට්‍රිප් එක. ට්‍රිප් එකක් යනකොට නොකරම ඉන්න බැරි දේ තමයි සින්දු කියන එකයි ඩාන්ස් කරන එක. ඉතින් කොළඹ ඉඳන් නුවර යනකම්ම හැමෝම සින්දු කීකේ ඩාන්ස් කරා. Kokoroko, everybody kokoroko. ඔක්කොම වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඔන්න ඉතින් අපි කොහොම හරි හයික් එක පටන් ගත්තා. පියවෙන දැසි කියවෙන රහසි නිදිනුලා තෝරලා ආනිකිනිරයාමි එනිති පෑආලි සංවේදී විරූරනා මේ දැතලං වීලලං වෙන්න ඕනා මෙහින සැබවින් ඉටු වෙන්න ඕනා. ඔන්න අපි ආවා අපේ පළවෙනියටම රෙස්ට් කරන්න තිබ්බ තැනට. එතන තමයි අපි ඉස්සලාම නැවතුනේ හයික් එක පටන් ගත්තට පස්සේ. එතනදී අපිට අපිත් එක්ක ආපු අයියලා අඹ කටලා දුන්නා. මේ මොන අඹද? නෑ මේ කොහොමද CP1 ලොජ් එකේ. අඹ. මොන හරි කියන්නවල. අම්මාක්සි. දෙතෙන් මේ බටර් කප් එකේ තියෙන ලුණු. ඔය ලුණු ගෙනාවේ අඹ කන්න නෙමෙයි කූඩැල්ලොන්ට දාන්න. මාගාව සසරේම ළඟ ඉන්න ඕන අදේ බැඳිලා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ ඔන්න ඉතින් කැලේ ලස්සන සද්ද අහා අපි ආවා ලොකු පයිනස් කැලෑවකට. මීදුම් දුමාරයේ සීත හැන්දේ යමේ සිහින හැන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න. ඔන්න ඊළඟට අපි නැවතුනේ ලස්සන තේ වත්තක් ළඟ. එතන තමයි අපි දවල්ට කෑවේ. කොළ පාට හැලුණු දැන් ස්ටේෂන් 2. හායි. ආයෙත් නගින්නේ නැහැ කොළ පාට හැලුණු ඈත නින්නයේ
මේ හරියෙන් යද්දී අපි කවුරුත් කතා කරේ නැහැ. ඒකට හේතුව තමයි මේ හරියේ සත්තු ඉන්නවලු. එක එක සර්පයෝ, එතකොට මීවද තියෙනවා, ඒවා විශ්ෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා අපිට කතා කරන්න එපා කිව්වා අපිත් එක්ක ගියපු ගයිඩ්ස්ලා. ඉතින් අපි කතා කරන්න නැතුව ගියා. කන්දක් නගින්න පටන් ගත්තට පස්සේ භාගයක් ගියාට පස්සේ අපිට බෑ කියලා අතරමඟ නවත්තන්න බෑ. ඒක නගලා ඉවර කරන්නම වෙනවා. කොහොම හරි අපේ ජීවිතෙත් ඒ වගේ නේද? මේ හරියෙන් යන්න නම් පුදුම අමාරුයි. ඒත් අපි කොහොම හරි යාළුවන්ටත් උදව් කරගෙන උඩටම ගියා. අපේ අයියලා ටික නම් මාර සපෝට් එකක් දුන්නේ ඔක්කොම ගෑන් ළමයින්ට. මේ හරියෙන් යද්දි විතරක් නෙවෙයි කන්ද නගින කම්ම යාලා සෑහෙන්න සපෝට් කරා හැමෝටම. ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. ඔන්න ඔතෙන් ආවට පස්සේ තමයි අපි දැක්කේ අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා කියලා. වැදී රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සඟවා මහවැනිය ඔහේ ගෙලුවා සන්තාන සුසුම් තවටා හන්තාන සුළඟ හැමුවා මංගාව රැලි අපි ආවා හුලංකපොලට. මෙතන ඔයාලා දැකලා ඇති. මෙතන තමයි හැම කැම්පස් එකකින්ම ආවහම බැච් ෆොටෝ එක ගන්න. මේ තමයි අන්තිම තැන. අපි කොහොම හරි අමාරුවෙන් හරි කන්ද උඩටම ඇවිල්ලා මේ ඉන්නේ. ආවට පස්සේ අපිට කිසිම මහන්සියක් දැනුන්නේ නැහැ. ඒක හැමෝටම තියෙන දෙයක් වෙන්නේ නැති. හැමෝම ඈත බලාගෙන හිටියා. එච්චර ලස්සන වීව් එකක් තිබ්බා. පියවෙන දැසි කියවෙන රහසි නිදිනුලා තෝරලා ආනිකිනිරයාමි එනිති පෑආලි සංවේදී වීරූරනා මේ දැතලම් වීලලම් වෙන්න ඕනා මෙහින සැබවින් ඉටු වෙන්න ඕනා. ජීවිත කාලෙටම ලස්සන මතකයක් එකතු කරලා මේ හයික් එක මේ විදියට ඉවර වුණා. හයික් එක පටන් ගන්න ඉවර වෙනකම්ම පොඩ්ඩක්වත් වැස්සේ නෑ. ඒ වගේම කූඩල් වෙල්ලුනෙත් නැහැ. මේ විදිහට අපි දවස ලස්සනට ඉවර කරා. මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ තවත් වීඩියෝස් වලට ඔයාලා කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් thank you for watching. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. නැවතීමම පාර පිරුවා හන්තානේ